තාම අයහමාරයි කවුරුත් නෑ. Hansi, good morning. Kira dai. Tommy hamara ila noni gitta. Good morning. දැන් දෙන්නේ. මම නම් ඉතින් 6:00ට ආවේ. අපි ඉතින් කොහොමද වෙලාවට වැඩි වැඩ ගන්නවනේ. උන් හින්දා තමයි අපිට දවසක මේකෙන් අයින් වෙන්නේ. මුන්ට වැඩ නැද්ද මන්ද ගෙවල් වල? පට්ට පංගුලි. ජනා දැන්වත් වැඩ ටික පටන් ගන්න. මම නවද දවසේ වැඩ ටිකක් ඉවරයි යන්නේ. එහෙමද නංගි? මේ වැටමාර කටුසි මේ මොකද එහෙම කියන්න එපා වැඩ නැහැ කියලා හරිද? මම පරක් වෙලාවක් කියන්න එපා හරිද? නැත්නම් ඔක්කොම වැඩි මට කරන්න බෑ. Hansi, කළුවේ ඔච්චර මේකක් දාලා. ගොඩේ මොනවාද මේකප් ගැන දන්නේ? යාළුවා මම ලස්සනට ඉන්නවනේ. අන්නේ සර් කතා කරා. සමුසේ අදක ඔක්කොම report අන්න කෙලවිලා. අද ආවනින් හොඳ පටි. ඔබට හොඳයි. ඇත්තද? චුට්ටක් ඉන්න මම මේකප් එකක් දාන් එන්න. බොරු සෝබර නවත්තා දෙය අගුලේ ඉඳන් මේකප් එක දාගත්තා. ඔබ හිතන් ඉන්නේ කාජල් කියලාද? Oh no. කතා කරලා ඵලයක් නැත්තම් මට තමයි බැනුම් අහන්න වෙන්නේ. දන්නවනේ ලොක්කගේ හැටි. ඵලයන් කොට යන්න. අනේ කවුද එසික වැඩි කලේ? රස්නේ යන්නේ මම පිච්චෙනවා වගේ. වතුර එකක් ගේන්න දැකට දාගන්න 16ට දාලා තියෙන වැඩි නැද්ද? ඔබට නම් මොකෑ? සීතලයි අපිට. නෑ 16ට වැඩි නෑ. අම්බේ ආයි 16ට දාලා සීතල නැද්ද මන්ද මන්ට න කපරයිද මන්ද මම. අනේ 25ට දාන්න එපා අයියා. මම කර වෙනවා වගේ. කර වෙනවා? මං කියන්නේ අපිට කර වෙන එක. මරදම් කඩවල මේ ඇවිල්ලා රස්නේ කියන්නේ. පක්. අරක්කු වෙලාවිලා දුව ෆෝන් නොගුවා ඉන්නවනේ තව. ජනා අර වැඩේමට 12 වෙන්න කලින් කරලා දෙන්න. මට වැඩ නෑ. හරි බං බය වෙන්න එපා මං කරලා දෙන්න කොටක් ගාලා. ගොනෝ ඕක කරලා දෙන්නේ නැද්දානේ? දැන් වෙලාව කීයද? ඇයි කීයේ වෙලාව? වෙලාවද? 11:55. ඉන්නකෝ මම සරට කියනවා. අමසේ ෆෝන් එක ඔබ වාහි කියලා මෙතන ඇවිල්ලා. අනේ ඊයක ඇත්ත බං බෑ කදාමිගේ බොස්ස කේලන් කියන එක කරන්නේ. පරක්ටි. ගපද සස ගපද පද පද. මේ ඒක නෙමෙයි චනා. මේ පාර ඇනුවල් ට්‍රිප් එක යනවා. යන්නේ ආපනේ. එක්කිනෙකින් 25000යි ගන්නෙ. ට්‍රේන් එක යන්නේ. ඔයා එනවද? මොකක්? 25000ක් ගන්න ට්‍රේන් එක යන්නේ? ඔබ හිතුවද අපි කාන්තාර වැලි පොළොංගු කියලා? ඇයි? මං තමයි මේ පාර ඕගනයිසර්. සර් තමයි මේ ට්‍රේන් එක යන් කියලා. හරි ඉතින් ඕගනයිස් කරා හරි ඉතින් සර්ට මුට්ටි අල්ලලා මෙහෙම කරනවා. ඕකත් ඉතින් ඔබ කිව්වම ලෝක වුණානේ ඕකත්. මේ මට රන් ඉන්න බෑ කන්නේ. ඉතින් මං ඊට වඩා හොඳයි. AC බස් එක යාපනයේ යනවා. 25000 නේ 10000ක් විතර යන්නේ. ඒක මට නම් බෑ. අප්‍රෝ උනා පිටාකම සර්ට කියන්න මට එන්න බෑ කිව්වා කියලා. අනේ ඵලයන් කටුස්සී යන්නේ. තෝ ඉතින් සර්ට මොනවද නොකියන්නේ? පතෝල කටුස්සී. ගේන්න හංසිකව කොටක් දාලා. සර්. මම අද 12ට නෙමෙයි ගේන්න කිව්වේ. ඊ දවල් 12ට. මොකෝ පරක් වුනේ? අනේ සර් මට බයින්න එපා සර්. ජනක තමයි පරක්කු කළේ. එයා ඊ ආවෙත් නෑ මට සර්. ඒ මදියට ඇවිල්ලා ෆෝන් එකත් ඔබවා හිටියා. සඳුනිත් ඒ වගේ සර් හැම වෙලේම කෝල් එකකින් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක මම සර්ට කියන්නේ හිටියේ ජනක අර ට්‍රිප් එකේ එන්න බෑ කිව්වනේ 25000 වැඩි කියලා. එයා 10000 AC බස් එක යන්නම් කිව්වා. සර්ට නොසැහෙන එක කීව දේවල් කිව්වා. මටත් කිව්වා සර්. ඇයි ජනක ට්‍රිප් එක යනකොට මොනවද දොස් කිව්වේ? සර්ට ඉතින් මං කිව්වේ යාට අර AC බස් එකේ සීන් එක. ඒකට 10000ට AC බස් එක යන්න පුළුවන්ලු. අපිත් එක ට්‍රේන් එකේ 25000 යන එක පාඩු වෙලු. ඉතින් මං කිව්වා යාට නම් AC බස් එක යන්න කියලා. ඌ එහෙම කිව්වද?
හරි හරි ඔයා යන්නකෝ මම බලා ගන්නම්. සර් මේ ඊළඟ ප්‍රොමෝෂන් එකේම කොහොමද දන්නේ නේද? හරි අපි මම ඔයාලට දැනුවත් කරන්නම්කෝ ඒක. සර් මං යන්නේ. සර් ජනක කොහෙද ගියේ? දුමක් ගන්න. දැන් දුමක් එයා පැත්තේ මේ දුමක් ඇවිල්ලා මම ඒක බලන්න ගියා සර්. එහෙමද? එහා පැත්තේ. මේ ඒක නෙමෙයි ඇනුවල් ට්‍රිප් එක යන්න එනවනේ. ඔව් සර් මම හන්සිට කිව්වා මේ ගෙදරින් අහලා කියන්නම් කියලා. එහෙමද? මට කිව්වා හන්සි මේ ඔයා 10:00ට බස් එකේ යන කතාවක් කිව්වා. ඇත්තද? අර ගෑණි හැල්නමුති ගැරලාද කොහෙද පට්ට පඳුරි. දැන් ඉවරයි නේ. ජනක මං ඔයාලට දෙන්න හිටිය ප්‍රොමෝෂන් එක මං හන්සිට දෙනවා. තරහ වෙන්න එපා. මට ඒක කරන්න වෙනවා.